ආව බඩපොළට ඇවිල්ලා පපාරෝ කියලා වෙනන මල්ලේ මම ඉතින් පරණ විදිහට දීප ෂොප් එක අලුත් මූණුවරකට අරගත්තා. මේකේ බෝඩ් එක ඒ දාපුවා මේ වගේ කිව්වොත් මෙතන පැනල් බෝඩ් එක තියෙනවා. මේ පැනල් බෝඩ් එක මේවා පවා cashiers with the light up fence. They are in the white. Something to clean the top. Thanks. Customer. Products, gifts. Cheese area. T-shirts. Girls t-shirt can be in blouses, with the kids, girls, kids. Made for the so Barcelona, either in cosmetic area, fancy item, cosmetic item, or they come in for the body tax. අපි අලුත් නිර්මාණයක් වගේ කරලා තියෙනවා. මේක නිකන් ඕනම එකකට සෙට් කරනවා. සායවල වොල් ටී-ෂර්ට් එකක් ඩිස්ප්ලේ කරනවා. බ්ලවුස් ඒරියා එක. ඒ වගේම පොඩි පාර්ටිෂන් ඒරියා එකක් ගත්ත පොඩි කැම්ප් උඩ මේ වගේ ඇක්සසරිස් හැබැයි අපි ඒරියා එකක් හදලා තියෙනවා. එතන මේ ladies like belt වගේ accessories එන්නේ. ලයිට් එකක් කරලා ස්පොට් ලයිට් දාලා තියෙන්නේ හැම එකකම ફોකසින් කරන්න. සාරියේ තියෙන්නේ තව ෆීල්ඩ් වල නැහැ. ටයිට් ස්කර්ට්ස් සායවල රූම් එක දෙක විදිහට පිටෝන් රූම් එකේ මේ වගේම ප්‍රොමෝෂන් විදිහට තියෙනවා ඉස්සරහට තාම ප්‍රොමෝෂන් වලට ආදාර කරන ප්‍රොඩක්ට්ස් එන්නේ මෙතන ඇවිල්ලා ladies underwear area එක අපි ඩිස්ප්ලේ එකක් එන විදිහට හදලා තියෙනවා. තව මේ තියෙන රැක්ස් අපි පරණ රාකටන් පාවිච්චි කරා යම් ප්‍රමාණයක් පබාරකේ තිබ්බ. මේ වගේ මේ රැක්ස් තියා පබාරලා තියෙනවා. මේ විදිහට සමහර ඒරියාස් අපිට ඒක ගන්න ප්‍රොඩක්ට් එක කැච් කරන්න අපි කරනවා. එතන මේ ටික තමයි තියෙන්නේ. ඉතින් අර තව තියෙනවා ඩමි එකක්. ලස්සන ඩමි එකක් තියන්න. නැත්නම් හෑන්ඩ් බෑග් එකක්. shoes එකක් එක්ක hand bag එකක් මේ වගේ ඒරියා එකකට ඩිස්ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේ ඒරියාස් අඩුයි. නමුත් ඒ තියෙන උපරිම ප්‍රමාණයෙන් අපි ප්‍රොජෙක්ට් අරගත්තේ house of display and interior. අපි උඩට යමු. ස්පෙෂල් අයිටම් එකක් මේ සරම්. හරි. එතකොට අපි සරම් වලට පොඩි ඩිස්ප්ලේ යුනිට් එකක් හදුවා. ඇත්තටම මේකෙත් පොඩි ඕපන් ඒරියා එකක් තියෙනවා. මේ ඇතුලේ ස්ටෝරේජ් එකක් විදිහට යූස් කරන්නයි මෙතන සරන් ඒරියා එකයි. එතකොට මේ විදිහට ජෙන්ට්ස් ටී-ෂර්ට් වලින් එලවරට යනකම් අපි ඩිස්ප්ලේ කරා. ඊට පස්සේ denim and shirts ඒරියා එක. ඊට පස්සේ මේ සෙක්ෂන් මතන දේවල් දැන් ඉතින් දවල් දෙකට විතර මම හිතන උදේ තමයි අපි ඕපන් කරේ. මේ ඉන්ස්පෙක්ෂන් ඒරියා එක තව අපිට බඩු වෙන්න තියෙනවා. එක්ස්ට්‍රා ඉතුරු වෙන දේවල් ටික කියන්නේ පිටෝන් රූම් එකෙන් එළියට යන ටික ඕ බෑග්ස් කියන්න පුළුවන්. ටැක්ස් ටිකක් තියෙනවා අපිට. තාම බඩු වෙන්න තියෙනවා ගොඩක්. ඉතින් ජෙන්ට්ස් අන්ඩර්වෙයා ඒරියා එක trousers මේ වගේ ප්‍රොමෝෂනල් ලෙවල් එකේ
කිඩ්ස් අයිටම් තිබුණාට තව මේකේ චේන්ජ් වෙනවා. අපේ house of display and interior company අපි විදිහට customers කමින්ම ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවය සපුරන්න අපිට පුළුවන්. වගේම අපිට ඒක අවශ්‍ය කරන සියලුම දේවල් තියෙනවා. CCTV system, එතකොට steel works, එතකොට සුදුයකල AC, lighting මේ ඕනම එකක් අපිට තියෙනවා. steel works ඒ ඔක්කොම ටික අපිට තියෙනවා. lighting board, branding, photo printing මේ ඔක්කොම ඉතින් මෙහි අපාරෝ ගත්තොත් එහෙම මේ තියෙන මෙහි තිබ්බ සම්පත් අපි පාවිච්චි කරගෙන තමයි මේ කරේ. ඉතින් අපේ වැඩේ කරලා දැන් අපි තවදුරටත් ඉන්නවා. අපාරෝගේ සාර්ථකත්වය අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔව්සොදි අපි ආයෙත් වැඩ කරනවා.